ඔයාලා වාදයෙන් එකතු කරගන්නවා මගේ YouTube channel එකට. අද මගේ නිවාඩු දවසේ මම හිතුවා වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. මම නැගිටපු ගමන් ඉන්නේ තාම මොනවත් හේතුවේ නැහැ ඇත්තටම. මේ අද වැඩ ගොඩාක් තියෙන දවසක්. ඒ ඔක්කොම තියලා මං ආවා උදේම සේපාලික ගහරට මම මාර මාසයි ඒකේ යට වැටලා තියෙන මල් අහුලන්න. මම ඊයේ දෙද්දට ගහලා ගියා. හැබැයි ඒකට මල් වැටිලා නැහැ. බිම තමයි ගොඩක් මල් තියෙන්නේ. මම මගේ මේ YouTube vlog කරන්න මාරම ආසාවෙන් මන් දන්නේ ඔයාලට ඒව හොඳයිද මොනවා හරි අඩුපාඩු තියෙනවද ඒ දේවල් මම හොයලා මට හම්බුනොත් මං ඊළඟ වීඩියෝ එකෙන් මේ දේවල් අඩු කරගන්නවා. ඉතින් මං දවසේ කරන්න ඉන්න වැඩ මට තවත් උද්‍යෝගයෙන් කරන්න හිතෙනවා. මම මොනවා හරි දේවල් ගැන vlog එකක් වගේ කරනවා නම් මට තව මේ දේවල් කරන්න ආස හිතෙනවා. ඔයාලා දන්නවා මම කලින් වීඩියෝස් වල තෝමස් ගැන කියලා තියෙනවා. ඉතින් 3 දෙනෙක්ම ඉන්නවා. දැන් එයාලට ගස් නගින්නත් පුළුවන්. ගස් නැගලා එයාලා හාත වාරිය කනවා. සාමාන්‍යයෙන් ඔයාලගේ ගෙවල් වල ඉන්න පූස් කඩියොත් මේ හාත වාරියෙම කනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. සුරතල් සතෙක් ඇති කරද්දී අපේ එදිනෙදා අපි ගොඩක් ස්ට්‍රෙස් වෙලා කරන ජොබ් එකක් එහෙම තියෙනවා නම් ඉතින් අපිට ස්ට්‍රෙස් එක රිලීස් කරගන්න පුළුවන් මෙයාලගෙන්. මොකද මෙයාලා හරිම කියුට්. මෙයාලා කරන දඟ වැඩත් එක්ක අපේ ස්ට්‍රෙස් එක නැති වෙලා යනවා. ඊයේ හොඳටම වැස්සා. ඉතින් මම එළපු චීත්තේට එක මලක්වත් වැටිලා නැහැ. මං ඒ ගහ පල්ලේ අපිට වැඩිය පෑගෙන්නේ නැහැ. ඒක නිසා මම සෙරෙප්පු දෙකක් ගලවලා ගිහිල්ලා ඒ මල් ටික අහුල ගත්තා. ඔන්න ඔහොම අහුලගෙන ටිකක් කළා සුවඳ බල ඉඳලා මම ආයෙත් ගෙට ආවා. මොකද ගොඩක් වෙලා ඉන්න බෑ. අපිට ගොඩක් වැඩ තියෙනවා. මට ඔයාලට පොඩි පණිවිඩයක් දෙන්න තියෙනවා. මම මේ දවස්වල ටී-ෂර්ට් බ්‍රෑන්ඩ් එකක වැඩක් කරනවා. ඉතින් ඒ ටී-ෂර්ට් බ්‍රෑන්ඩ් එකේ මේ දවස්වල ස්ටොක් ක්ලියරන්ස් එකක් තමයි යන්නේ. ඉතින් ඔයකේ ඕනම සයිස් එකක ඕනම ටී-ෂර්ට් එකක් වෙන්නේ රුපියල් 900යි. ටී-ෂර්ට් 5කට වඩා ගන්නවා නම් ඒකෙත් ගාණක් අඩු කරලා තමයි එයාලා දෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් තනි පාට තමයි යන්නේ black white වගේ ඒවා. ඉතින් ඔන්න ඔහම ඒකේ වැඩ ටිකක් බලලා මම කෑම එකකුත් අරගෙන ආවා. මේ කැරවන් ෆ්‍රෙෂ් එකේ කෑම වලට දැන් නම් මම පිස්සු වැටලා ඉන්නේ. මොකද ඒකේ කෑම මාරම රසයි. ඒ වගේම තමයි මාරම ක්වොලිටි. මේ තියෙන්නේ මම ගෙනාපු කෑම. ඔක්කොම තියෙද්දී මම මෙන්න මේ ටික කාලා වැඩ පටන් ගත්තා. මොකද අපි ගිහිල්ලා එද්දිත් වෙලාව හවස 2 විතර වෙලා. ඔයාලා දන්නා නේද මම 30 day challenge එකක් කර හිටියා. මං ඒක කරනවා. හැබැයි මට වීඩියෝස් කරලා දාන්න පොඩ්ඩක් මේ දවස්වල අමාරුයි තියෙන වැඩත් එක්ක. හැබැයි මම 30 day challenge එක හැමදාම රැට කරනවා. ඔයාලත් මොනවා හරි අමාරුණත් අනිවාර්යයෙන්ම දවසට පොඩ්ඩක් හරි කරන්න. ඇත්තටම පටන් ගන්නපු දවසේ තිබ්බ ඒ මොරාල් එකම දැන් නැහැ. දැන් චුට්ටක් අඩු වෙලා තියෙන්නේ. හැබැයි මං අර විෂන් බෝඩ් එකේ මගේ ඉංග්‍රීසි 30 day challenge එක ලොකුවටම දාලා තියෙන නිසා ඒක බලන හැම පාඩම මට අලුතෙන් වචනයක් හරි පාඩම් කරන්න ආස හිතෙනවා. දැන් වෙලාව හවස 7ට විතර ඇති. ඉතින් මං ඔක්කොම තියෙද්දි අපේ තෝමස්ලගේ කෑම එක හැදුවා. එයාලට මම දෙන්නේ සාලයෝ තම්බලා බත් එක්ක අනලා දෙනවා. අමුයෙන් දුන්නත් එයාලට වමන යන්න පුළුවන් නිසා.
මම නිකම් පොතක් කියව ඉඳී මට හිතුණා 1970 ගණන් වල තිබ්බ සින්දු මොනවද කියලා බලන්න. ඒ වෙලාවේ තමයි මට ලයනල් රිච් කියන ගායකයාත් හම්බුනේ. එයා ඉංග්‍රීසි සින්දු කියන කෙනෙක්. එයාගේ සින්දුත් මාරම ලස්සනයි. ඊට අමතරව මම මේ සිංහල සින්දු දෙක තුනක් පොඩ්ඩක් බලලා ඒ වගේ තියෙන අමුතුම රසයක්. දැන් තියෙන සින්දු වල ඇත්තටම කිසිම රසාස්වාදයක් නැහැ. මේ අහන කෙනෙක්ට පොඩි ළමයි එක්කවත් අහන්න පුළුවන් සින්දු නෙවෙයි ඇත්තටම දැන් තියෙන්නේ. හරිම කැත සින්දු. ඒ අතින් මෙන්න මේ සින්දු මාරම ලස්සනයි. ඇත්තටම ගොඩාක් දේවල් ගොඩාක් ලස්සන අර්ථ තියෙන ලස්සන සින්දු තමයි ඉස්සර කාලේ ඇත්තටම තිබිලා තියෙන්නේ. අපේ අම්මලාගේ කාලේ, අපේ තාත්තලාගේ කාලේ. ඉතින් ඔන්න දැන් වෙලාව රෑ 2යි. රෑ 2ට කිට්ටි 2ට කාලයි. වැඩේ කියන්නේ මම හෙට උදේම ගෙදර යනවා. ඉතින් මට ගෙදර යන්න කලින් දවසට කවදාවත් නිින්ද යන්නේ නැහැ. මොකද මම ගෙදර යන්න ඒ තරම් ආසයි. මම මේ පොත ඔයාලට පෙන්වන්න ඉඳී මේක මම මගේ දේවල් ප්ලෑන් කරන පොත. මගේ පර්සනල් ප්ලෑන් පොත තමයි මේ තියෙන්නේ. ඉතින් මම මාස කරන දේවල් සහ මම අවුරුද්ද ඇතුළත කරන දේවල් ඩේට් තියාගෙන ප්ලෑන් කරන්නේ මෙන්න මේ පොතේ. ඊට අමතරව මෙන්න මේකේ මම ගොඩක් දේවල් කරන්නේ. මම මේකේ ලියන්නේ සාමාන්‍යයෙන් මට හිතෙන හැම දෙයක්ම මම මේ පොතේ ලියනවා. ඊට අමතරව විශ්වයට ස්තුතිවන්ත වෙච්ච ඒවා තාමත් මම ඇචීව් කරගත්තේ නැති හේන මම ඇචීව් කරන් ඉන්නේ කියලා පොඩ්ඩක් හිතින් මවාගෙන මම ඕකේ ලියලා තියෙනවා. මම දැන් මෙහෙම කෙනෙක්, මම ගොඩාක් සල්ලි තියනවා, අරමයි මෙහෙම ගොඩාක් දේවල් ලියලා තියෙනවා. ඇත්තට මේක බලන කෙනෙක්ට නිකම් බලන කෙනෙක්ට මට පිස්සු කියලා හිතෙන තරමට මං එක දේවල් ලියලා තියෙනවා. මගේ වැඩ ඉවර කරගන්න මට පැය 24ක් මදි. දැන් වෙලාව උදේ 3ට විතර ඇති. මම තාමත් පාඩම් කරනවා අර ටෙන්සන්ස් රහස් බුක් එකේ තියෙන පැසිව් වොයිස් වගේක්. කොහොම හරි මට මාර සැටිස් මං අද දවසේ කරපු කියපු දේවල්. අද මම ගොඩාක් දේවල් කරා. ඒ අතරින් මම vlog එකට එකතු කරගනිපු වීඩියෝස් කෑලි ටික දාලා මම මේ vlog එක කරා. ඉතින් ඔයාලා to do list එකක් තියාගන්න. මොකද මේ to do list එකෙන් අපිට ඒකේ හරි වැටෙන ගානට අපි තව වැඩ කරන්න ආස වෙනවා. ඉතින් එක්සෑම් එකකට පාඩම් කරන නංගි කෙනෙක්ට හරි මල්ලි කෙනෙක්ට හරි to do list එකක් හදාගෙන වැඩ කරන්න පුළුවන් නම් ඇත්තටම වැඩක් වෙයි. මොකද අපි හඳ දිහා බලාගෙන හඳට පොළු ගැහුවොත් ඒක පොල් ගහක වැදිලා පොල් ගෙඩියක් දෙකක් හරි වැටෙනවනේ. මං එහෙම හිතාගෙන තමයි හැම වෙලේම වැඩ කරන්නේ. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් මේ විදියට මොනවා හරි තියෙනවා නම් වැඩ ටික කරගන්න. මොකද අපිට තියෙන ලොකු සතුටක් තමයි අපේ දවසේ තියෙන වැඩ ටික අපි කොහොම හරි කරගන්න එක. පොඩි බඩගින්නක් නම් සුපර් ක්‍රීම් කැකර් තමයි කියනවනේ. ඉතින් මම මෙන්න මෙහෙම ඇස්ට්‍රා එකක් ගෙනල්ලා තියාගෙන ඒ ක්‍රීම් කැකර් එක ඉවර වෙනකම්ම කෑවා. කාලා මම ආයෙත් වැඩ පටන් ගත්තා. මොකද මට එළි වෙනකන් ඉවසිල්ලක් නැහැ ගෙදර යන්න. මම ඒක නිසා එළි වෙනකම්ම දිගටම වැඩ කරා. ගොඩාක් දේවල් කතා කරා. ඉතින් මගේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. අද දවසේ මෙන්න මේ විදියට තමයි ගත වුනේ. ඇත්තටම හරිම සතුටුයි. මම ගොඩාක් දේවල් කරා. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම බලපු ඔයාට ගොඩාක් ස්තුතියි. ඔයාගේ අදහස පල්ලෙහෙන් කමෙන්ට් කරන් යන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. මම ඉස්සරහට ලස්සන තව වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අලුත් වීඩියෝ එකක් ගේනකම් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.